දැන් ඉන්නේ ස්විස්ටර්ලන්ඩ් වල. සමහර හම්බුණා ඒක. අද තව ලස්සන වීඩියෝ ගන්න නෑ මොඩියෝ. මොකද උදේම ජීන්ස් එකක්. අපි යමු ඉස්සරහට. මොකද වෙන්නේ කියලා බලන්න. much later ඔන්න ඉතින් මම ෆ්‍රෙෂ් වෙලා පොඩ්ඩක් හොට් වෙලා ඔක්කොම වෙලා දැන් ඉන්නවා මගේ යාළුවා එනකන්. යාළුවා කියන්නේ ඇත්තම කියනවා නම් එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. බෑන්ඩ් මේට්ලා ස්කූල් එකේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ අපි කට්ටියම එකට හිටියෝ. එයාත් ලීඩ් කරා එක කාලයක් අපේ බෑන්ඩ් එක. ඉතින් හරිම ලස්සන මතක පිරුණු කාලයක් අපේ පාසල් කාලේ එකේ. ඉතින් ඇත්තම කියනවා මම හරිම ආස මගේ ජීවිතේ මම ආසම කාලේ ගත්තොත් මම කැමති මගේ පාසල් කාලේට. මම හිතනවා ඒක ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. දැන් අපිට අවුරුදු 30 පැනලා ඉන්නේ අපි කට්ටියට. ඉතින් ඒ කාලේ හරිම ෂෝක්. ඉතින් අපි දෙන්න ඉතින් හම්බුනම කතා කරන්නත් ඒ කාලේ වෙච්ච දේවල්ම තමයි. ඉතින් බලමු ඉස්සරහ පැය කිහිපය අපි දෙන්න කොහොම ගත කරයිද කියලා. ඊට පස්සේ මං අපේ මල්ලි වැඩ ඉවරලාවට පස්සේ අපි දෙන්නත් පොඩි ගමනක් යනවා. එහෙම තමයි දවස ගෙවෙන්නේ. මං හිතන්නේ එයාත් එක්ක මට ලොකුවට වීඩියෝ කරන්න බැරි. මොකද එච්චරටම දේවල් තියෙන අපි දෙන්නට ඔපදුපි කියවන්න. එහෙනම් අපි යමු. 6 hours later අප දෙන්න ගියා උදේ රවුමක් දාන්න. ඊට පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා කෑම හදලා ඒ කාලා ඊට පස්සේ අපි දෙන්න මේ යනවා තව පොඩි රවුමක් දාන්න අනිකම තමයි. ඒකම මේ ලස්සන පාරත් බලලම අපේ මල්ලි ඉන්න තැනට මාව එක්කයි යන්න තමයි මේ යන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ පාර හරිම ලස්සනයි.
වොෂ් එකක් දාගෙන උන්ට අපි දෙන්න යනවා පොඩි shopping පාරක් දාන්න ඉස්සෙල්ලාම. ඒ කරලා තමයි අද ලස්සනට ලස්සන තැනකට යන්නේ අපි දෙන්න. එහෙනම් අපි ගිහිල්ලාම බලමු නේද? ඔන්න අපි දැන් මීට 500ක් විතර පහින් ආවා. දැන් ළඟයි Firenze Certosa camping in town. ඇත්තටම කියනවා නම් අපි එනකොට පායමක් හම්බුනා එතන. ලස්සන අතර පාරක් යනවා. ඒකේ සද්දේම නිකන් අර පාවඩාවක් වගේ. ඇත්තම කියනවා නම් welcome. අපි දැන් ඉස්සෙල්ලාම චෙකින් වෙලා අපේ ඩීටේල්ස් ටික අරගෙන අපි කතා කරන්නේ. අපේ ඩොකියුමන්ට් ටික අපි බාර දුන්නා. මේකනේ තියෙන්නේ උන්. කීස් ටික ගන්න තමයි නැහැ. Okay. අපේ රූම් තියෙන තැන හොයාගන්න ඕනේ. රූම් එක නෙමෙයි අපේ බංගලෝ එක. මේ බංගලෝ කැම්පින් වගේ. දැන් මේ කොහොමද යන්නේ කියලා අපි කස්සේ කරන් මෙතන මෙතෙන්ට ඇවිල්ලා මේ උඩට නේ වියා ලිවෙර්නෝ okay. Adesso chi è che? Ma che è? Welcome to our holiday home. මේ තියෙන එක room එකක්. තියෙන එක room එකක්. මේ kitchen එක. මේ frigo එක. නෑ. තියෙනවා කෑම හදාගන්න කටින් බෝඩ් මෙන්න තියෙනවා මේසෙ මේ තියෙනවා බාත්රූම් එක තියෙනවා මේ තියෙන්නේ තව බෙඩ්රූම් එකක් ඒක සිංගල් බෙඩ් එකක් තියෙනවා හරිම ෂොක් ඇත්තටම කියනොත් මම මේ වගේ ගෙදරක වුණා ජීවත් වෙන්න උනත් කැමතියි. එච්චරටම so cute නේද? wow. ඇත්තටම කියනවා හොඳටම බඩගිනි. ඉතින් මං කරපු වැඩේ මේ අපේ මලේට වොෂ් එකක් දාගන්න කියලා ඉක්මනටම මේ කැම ටික හැදුවා. අද මම හැදුවේ මොකද බත් හදලා දැන් ඒක පෙරන්න ඕනේ දැන් ඒක හරි. චිකන් හැදුවා. ඇත්තටම කියනවා නිකන් ඒක තම්බලා වගේ තමයි එන්නේ. ඇත්තටම කියනවා නම් තෙල් නෑ ඒක. එළවලු එකක් මේ විදිහට හැදුවා. අද අපේ රෑ කෑම ඔබ තමයි. තව විනාඩි 5ක් විතර යනකොට කන්න පුළුවන්. මම ඊටාලින් වොෂ් එකක් දාගෙන ඉන්න ඕනේ. මම සිංගල වොෂ් එකක් දාගෙන ඉවිල්ලා. දැන් අපි ඉක්මනට කන. ඇත්තම කියනවා නම් අපිට පස්සෙ ආනි අපි වීඩියෝ ගත යන්නේ. මොකද ඔය වැඩේ හැමදාම මේ වැඩ. තියෙන කෑම එක සස්සන පාට සසන කෑම එක සසයිද මරු එන අපි මෙන්න බල පැලෙන්න කනවාද මේ ඉතින් හැමදාම කඩේ කෑමනේ කන්නේ අපේ ගෙද එයා නිවාඩුවට ගෙදර ආවොත් හරි එයා නිකෙද එයා නිවාඩුවට ගෙදර ආවොත් හරි මම මෙහි ඇවිල්ලා මෙහෙම උලදුම කිසක නැත්තම් ඉතින් කන්නේ කඩේ කෑම අයියෝ කියන්නේ කසාල් බඳන මන්න රසයි අපිට මේ වගේ යාළුවෝ ආ රසයිද එහෙනම් අපි කනවා good morning ලයිට් එක දාන්නකෝ අම්මෝ අපේ බාලේ රකිලා ඔෂ දාගෙන
ඔයාලට මම ලස්සන තැනක් පෙන්නන්න. ඇත්තටම මේ මරු ඒක හෙන ෂොක්. පොෂන් දාගෙන අපි අපේ සීටයි. ඊයේ රෑ කෑමවලින් ඉතුරු ටිකක් තියෙනවා. මං ඉතින් ඒක රත් කරගත්තා. අපි දැන් කාලා යන්න. අපේ අයිඩියා එක ඇවිල්ලා ඉක්මනට එළියට ගිහිල්ලා එන එක තමයි. නැත්තම් එහෙම අපි මෙච්චර ලස්සන පරිසරයක් දාලා මන්න හරිම ලෝභයි. උණු වතුර එකත් හරි මගේ. අපි දැන් පොඩි රවුමක් දාන්න යන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. හැබැයි මේක වටේ රවුමක් දානවා හවසට. අපි ඒකින් තමයි අද උදේම පොඩ්ඩක් මේ යන්න හිතුවේ. ඒත් මේ ටිකක් පරක් වුණා. ඔය ලස්සන පල්ලියක් පේනවා ඈතට. මාවම ලස්සනයි ආ. ඇත්තටම කියනවා නම් නේචර් එක නම් සූපර්. හරිම වරුවා. අපි හිටපු එක ඇත්තරම කියන අපි හරිම ලස්සන පාරක යන්නේ. මම ඊයාට කිව්වා නේද එනකොට මේ හෙන ඇල සද්දයක් එනවා එහෙම කියලා මේ තියෙන්නේ එක. වව් මේ වගේ චුටි ගාඩන් එක වරුවා. මේ මං හරි වාසය මේ වගේ තැනකට. මං ආසම පළතුරක්. my god. මං ඒවට කියන්නේ හරක ගෙඩි කියලා. ෂෝ යන්නේ අන්න ඉන්නවා කවුද මේ? උලංගයි බඩි යාවේ මෙන්න මේකට මං කාලයක් එන ආසාවෙන් බලන් හිටපු එකක් තමයි මම මේ ගන්න ආවේ.
අද මට හම්බුණා ඒක. Early the next morning. අද නම් ලස්සනට පාලා දෙනවා. මට ඇස්ති වෙලා පොඩි රමදාන් යන තමයි මගේ කල්පනා. ඔය ගස් ටිකට කහ පාට වැටිලා ලස්සන. මොකද මේ දවස්වල ගස් කොහොමද තැඹිලි පාටයිනේ. තැඹිලි පාට, කහ පාට, ලා කොළ පාට ඔහොම තමයි. ඉතින් ඉරාව වැටුනහම හරියම ලස්සනයි. හයි ඔන්න ඉතින් අපි යමු මේක වටේ රවුමක් දාන්න. ඉතින් මම ඔයාලට ඊයේ කිව්වා ඊයේ හවස පෙන්නන්නම් කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් ඊයේ අපි එළියට ගිහිල්ලා එනකොට රෑ වුණා හිතුව නැති විදිහට. මොකද බස් එක අපිට බස් එක මිස් වෙලා ඊට පස්සේ ආයි නැගමු බස් එක වැරදි එක වෙනම රූට් එකකට යන්නේ. කොහොම හරි ලොකු රවුමක් දාලා එද්දි රෑ වෙලා මහන්සි බඩගිනි ඔක්කොම ඊට පස්සේ ඉක්මනට අපි රෑට කෑම ලෑස්ති කරලා කාලා ඇත්තටම කියනොත් මට වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් එහෙම තමයි. එහෙනම් අපි යමු බලන්න මේක මාත් තමයි බලන්න මේක වටේ. එහෙනම් අපි යමු පොඩි රවුමක් දාන්න. අපේ ගෙදර එන්ට්‍රන්ස් එක. ඔයාලට එළිය වෙලාවේ මම පෙන්නුවේ නෑනේ. ඒ ඩගේජ් ටික හරි. Ja, let's go. Let's go. Ja. ඔයාලට මම පෙන්නන්න ලස්සන එකක්. My God.
වීඩියෝ ගන්න